දහස් ගණන් යෞවනයන් සිහිනය උරගා බලන්නට ආවා. ඔවුන්ගේ හඬවල් විශේෂ හඬ පරීක්ෂණයකට මුහුණ දුන්නා. මූලික හඬ පරීක්ෂණය පළමු තරඟ වටේ විනිශ්චය මෙහෙව්වේ ඒ විශේෂ හඬ පරීක්ෂණ යාන්ත්‍රණය. ඒ අභියෝගයේ ජයගත් තරඟකරුවන් අන්ප්ලග් තරඟ වටේට රැගෙන ආවා. අද දවසේදී තරඟකරුවන් 8 දෙනෙක් සූදානම්ව සිටිනවා අන්ප්ලග් තරඟ වටේ තරඟ වදින්න. ඊට ප්‍රථමයෙන් පිළිගන්න මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවට සංගීතය ලබා දෙන වාද්‍ය වෘන්දය දෙරණ ඩ්‍රීම් ස්ටාර් වාද්‍ය වෘන්දය. හොඳයි තරඟය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පිළිගන්න අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය කීර්ති පැස්කෝල් මහත්මයා සමිතා මුදුන්කොටුව මහත්මිය වගේම නාදික ගුරුගේ මහත්මයා ඔබතුමන්ලව ආදරෙන් පිළිගන්නවා. අද අන්ප්ලග් තරඟ වටේ ප්‍රථම අවස්ථාව හිමි කරගන්නේ පවිත්‍රා උමයංගනි.
පවිත්‍රාගේ ගායනය පිළිබඳව මට දැනුණ දේ තමයි ඔබට තියෙන මේ සියුම් තැන් පිළිබඳව හඳුනා ගැනීමේ හැකියාව අපි විසින් අගය කරන්න ඕනේ. ඉතින් පවිත්‍රා ඉතාමත් හොඳින් ගීතේ ගායනා කරා. මට බොහොම සතුටුයි. ජය ප්‍රාර්ථනා කරනවා. පවිත්‍රා හරි ලස්සනයි ඔයා. පවිත්‍රාට ඉතාමත් මිහිරි කටහඬක් තියෙනවා. මට පොඩ්ඩක් දැනුණා හැම පේලියකදීම පවිත්‍රා අලංකාර ගන්නවා හැමතැනම. ඉතින් ඒකෙදී පොඩි අවලස්සන ගතියක් මට දැනුණා. ඒ අඩුපාඩුකම් හදාගන්න මම හිතනවා අද දවසේදී හොඳින් ගායනා කරා කියලා. අපි බලමු. මම හදවතින් සුබ පතනවා. හොඳ ගැයුමක් පවිත්‍ර පැහැදිලිවම. මම හිතනවා මේ ගායන හැකියාව ඔබ මේ වටින් ඉදිරියට ගෙනියන්නට ඕන තරම් ප්‍රමාණවත් කියලා. සංගීත ගුරුවරයෙක්ලුනේ? ඔව් දැනට මම ළමයි ටිකකට උගන්වනවා. සංගීත ගුරුවරයෙක් කියලා හිතා ගන්නත් අමාරුයි. මොකද මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයේ වෙනුවෙන්ද මේ වෙනස ඇති කරගත්තේ? එහෙමත් නැත්නම් මොනවද කියන්න තියෙන්නේ? පොඩ්ඩක් පේනු වෙනස් කරගෙන මම තව සංගීත කණ්ඩායම වැඩත් කරනවා. මම හිතන්නේ يعني මගේ පේනුමට ළමයිට මොකක්වත් බාධාවක් වෙයි කියලා. මොකද එයාලගේ ඔළුව වලටයි මම කතා කරන්නේ. පේනුමෙන් බාධාවක් වෙයි කියලා මම හිතන්නේ මගේ සංගීත ජීවිතේ. සුදුරොසයි මුහුණ පුරා රතුරොසයි දෝතදා හිනෙන්නේ මල්වාගේ මනමාලියෝ දෙව්දුවේ ආදරේ හිනෙන්නේ මල්වාගේ මනමාලියෝ දෙව්දුවේ පුංචි මනමාලියේ දැන්ද හැඩකාරියුයේ මූණේ පෙම්පාට සඳ පාන වාගේ මන්ද සබකෝල වූයේ කවුද මොනවාද කිවේ දෙන්න මදහාස මුදු සාදේ සුදුරොසයි මුහුණ පුරා රතුරොසයි දෝතදා සේල මුතුමාල අන්දා යාවි කරකාර බන්දා ගෑනු ළමයාගේ සඳ පැයුසිනේ ඔන්න තනි නෑලුවායේ දෙන්න කිරිකොඩු වගේ පුංචි මනමාලි නව ජීවිතේ සුදුරොසයි මුහුණ පුරා රතුරොසයි හිනෙන්නේ මල්වාගේ මනමාලියෝ දෙව්දුවේ ආදරේ හිනෙන්නේ මල්වාගේ මනමාලියෝ දෙව්දුවේ ආදරේ
රතුරෝසයි දෝදනා සුදුරෝසයි මුහුණ අද දවසේ මම හිතනවා මේ ගායනය පොඩ්ඩක් ඔයාට ගැලපුන් නැහැ කියලා. මම හිතනවා මේ ගීතේ නැතුව වෙන ගීතයක් ඔයා තෝරගෙන ගායනා කරා නම් හොඳයි කියලා. මොකද ඔයාට හොඳ හැකියාවක් තියෙන තරඟකරුවෙක්. මම හිතනවා සමහර මේ තෝරගත්ත ගීතේ තෝරගත්ත එක හොඳයි කියලා. මොකද දන්නවද? මම හිතනවා අපි ව්‍යාකූල කරනවද කියලා මේ තරඟකරුවන් අපි එක වෙලාවක කියනවා මේ ඔබ එක එක වර්ගවල ගීත ගායලා පෙන්වන්න ඔබ මේ වර්ගයෙන් විතරක් නෙවෙයි තව ශෛලීන්ගෙන් ගායලා පෙන්වන්න. මොකද හිතන්නේ මේ දැන් මෙයා මම හිතනවා මේ කටහඬ මෙයා චේන්ජ් කරලා මෙයා ගායනා කරා කියලා. මම ඒකට කැමති නෑ. මොකද මෙයාට තියෙන්නේ මාර ගැඹුරු කටහඬක් පළවෙනි වටේදී ඉතාමත් හොඳට තරඟ වැදුනා. අද නිකන් අමුතු විදිහට මම හිතනවා මේ එරංග පෙන්නුවයි කියලා එරංගගේ මුල් ගීතයට ඔබට ගිහිල්ලා ඒ අලංකාර ආදී අතින් එකතු කරලා සහ අන්තිම කොටසේදී සමිත මම හිතනවා අන්තිම කොටසේදී අර ඔයා කියපු තැන එයා ගායනා කළා. ඒ කියන්නේ එයාගේ ශෛලිය එයා පෙන්නුවා. ඒක හරියටම ස්ථාවරව පෙන්වලා දුන්නා එයා ගායන ශෛලිය. මම හිතනවා එයා ඊටම හොඳ ගැයීමක් කළා කියලා. මොකද අපි ව්‍යාකූල කරන නරකයි අපේ තරඟකරුවා. මේ දෙයට වඩා පළවෙනි වටේදී ඔයා ඊටමත් හොඳට ගායනා කරා. අද නම් මම නම් කැමති නෑ. මෙතුමා කැමති. ඔයාට හැබැයි හොඳ හැකියාවක් තියෙනවා. ඒකට මම ගොඩක් කැමතියි. ඒ හැකියාව ඔයාට විශිෂ්ට හැකියාවක් තියෙනවා. අද දවසේ නම් මම නම් කැමති නෑ. මේ මගේ වෙලාව. මම කැමති නෑ. හරි මගේ වෙලාව. අන්තිම අන්තරා කොටසේදී ඔබ ඔබේ ශෛලිය ගායලා පෙන්නුවා. මම හිතනවා මේක ඊටාම හොඳ තරඟකාරී ක්‍රමවේදයක්. මේක ඊටාම හොඳ ඉදිරිපත් කිරීමක් හැටියට තමයි මගේ කල්පනාව. කෙනෙක් කියනවා ඔබට මේ ගීතේ ගැලපෙන්නේ නැහැ කියනවා. තව කෙනෙක් කියනවා මේ ගීතේ ගැලපෙනවා. කෙසේ නමුත් තමාගේ වාසනා ගුණයත් බලපාන කොච්චර දක්ෂතාවය තිබුණත්. ඉතින් ඒ නිසාම තමයි මෙවැනි මතවාද ගොඩනැගෙන්නේ. බලමු ඔබගේ ලකුණු තත්ත්වය අපි කැමති ලකුණු අපි ඔබට ලබා දෙනවා. ඒ අනුව ඉදිරියට යන්න පුළුවන් ද බැරිද කියලා බලමු. බොහොම ස්තුතියි. තවත් තරංකරුවෙක් මාත් එක්ක ඉන්නවා. මයන්ත. තරුණ සේවා සභාවේ ඉගෙනුම ලබනවා. ඉතින් ඒ වගේ තැනක ඉගෙනුම ලබන ගමන් මේ වගේ තරංගයකට එන්න හිතුනේ ඇයි? තරුණෙක් වශයෙන් ගන්න ඕන හොඳම තීරණය තමයි මම අරන් තියෙන්නේ. සභාවේ සංගීත කණ්ඩායමේ වැඩ කරන ගමන් මට හිතුණා මේකට ඇවිල්ලා මගේ දක්ෂතාවය තවදුරටත් ඔප්නංවාගෙන මේ රටේ හොඳ සංගීත දැනුමක් තියෙන හොඳ සංගීතඥයෙක් වෙන්න තමයි මගේ අදහස. ලෙසින් නදී පිඳී නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන් වලාතීරෙන් එහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් දිගුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්
සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් ආරන් වඩින්න තෙම්මුයන් දොරින් වලාතීරෙන් එහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් බිගුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්. මේ ගීතය ඇත්තටම ඔබ ඒ ගීතයේ මුල් ගීතයේ ආකෘතිය හොඳට අවබෝධ කරගෙන ඔබේ ක්‍රමයකට ගායනා කිරීමක් මේ. ඒක කිසි ගැටලුවක් නැහැ. මට තේරෙන ඍණාත්මක කාරණාව තමයි ඔබ මේකේ ස්වර ගැන විතරයි සැලකිලිමත් වුනේ. මේකේ ප්‍රේමණීය භාවය ඔබ ගත්තේ නැහැ කියන එකයි මගේ අදහස. තාම වියලි ස්වර ගැයුමක් හැටියට තමයි මට මේක ඇහුනේ. නමුත් ඒ ගීතයේ සුමට භාවය ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ හැකියාවට මම කැමතියි. මීට වඩා ඔයා හොඳට ගායනා කරා නම් හොඳයි කියන තැන මම ඉන්නවා. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. මට ඔයාව හොඳට මතකයි පළවෙනි වටේදීත්. අපි බලමු මොකද වෙන්නේ කියලා. තරංගය ඉතාමත් තරංගකාරී වටයක්. ගීතය තුළ තියෙන හැඟීම ප්‍රේමණීය බව පිළිබඳව ඔබ එච්චර හිතුවේ නෑ කියන එක තමයි මටත් හිතෙන්නේ. හැබැයි ඔබ දක්ෂ තරඟකරුවෙක්. අපි ඔබ අගය කරනවා. ජය වේවා. ස්තුතියි. මොන වගේ බලාපොරොත්තුද මේ තරඟයට ඇතුළත් වෙද්දී තිබුණේ? ඒ වගේම ඒ බලාපොරොත්තු තව තරමක් දියුණු වෙන්න ඇති. මොකද මේ වෙන විට තරඟ වට 3ක්ම ජයග්‍රහණය කරලා අන්ප්ලග් තරඟ වටේට ඔබ ඇවිත් ඉන්නවා. කොහොමද මේ මුලින් තිබිච්ච බලාපොරොත්තුව සහ මේ බලාපොරොත්තුව? තමයි මේකට මාව ගොඩක්ම නඹුරු කරේ පුංචි කාලේ ඉඳලම තාත්තයි අම්මයි තමයි මාව ගොඩක්ම මියුසික් පැත්තට මාව බර කරලා ඒ පැත්තට යන්න කියලා මට උනන්දු කෙරුවේ. අම්මගේ ලොකු හිණයක් තියෙනවා මම මේ තරඟෙන් ගොඩක් දුර යයි කියලා. මට ඕනේ මේ ෆීල්ඩ් එකෙන් ටිකක් හොඳ තැනකට ඇවිල්ලා මගේ අම්මව සතුටු වෙන විදියට හොඳ දෙයක් කරන්න. මට දැනුණ දේ තමයි ඔබට හොඳ හැඟීම්බර කටහඬක් තියෙනවා. හැඟීම්බර ගායනයක් කරන්නට උචිත ගීතයක් තමයි ඔබ තෝරාගත්තේ.
තව පොඩ්ඩක් ඊට වඩා හරි අකුර හරි ශබ්දය ගන්න සැලකිලිමත් වුණා නම් හොඳයි කියලා මම හිතනවා. ගීතය ඔබගේ ජීවය කරගෙන ගායනා කරනවා. ඒක හොඳ ගුණාංගයක්. මම කැමතියි ඔබගේ ගායනයට. ජයස්තිස්. මහේෂ් ඇත්තටම මම ගොඩක් රස වින්දා ඔයාගේ ගායනය. තව මදි කියලා හිතුණා. ඊගාව කොටසත් ගායනා වුණා නම් හොඳයි කියලා හිතුණා. හොඳ කටහඬක් තියෙනවා. ඉතාමත් ලස්සනට ගීතය ගායනා කරා. මම හිතනවා මේ තරඟෙන් ඉදිරියටම යා යුතු තරඟකරුවෙක් කියලා. මම හදවතින් සුබ පතනවා. මේ ගීතය ඇත්තටම ඔබේ හඬින් මේ ගායනා කිරීම පළමු කරුණ ඉතාම හොඳයි. දෙවැන්නේ හඬ ඉතා හොඳ හඬක් ඔබේ හඬ. තෙවැන්න මේ ගීතයේ අලංකාර. මේ ගීතයේ අලංකාර මුල් ගීතයේ තිබුණු අලංකාර වලට බොහෝ සෙයින් කිට්ටුයි. සමහර ඒවා ඒ අලංකාරමයි. සමහර ඒවා ඉතාම අලංකාර. ඔබ එකතු කළ අලංකාර. මේක මේ ගීතයට දුන් වෙනත් අර්ථකථනයක් කියලා මම කියන්න කැමතියි. කියන්නේ මුල් ගීතයේ ඔබේ අර්ථකථනය. ඉතා බුද්ධිමත් එකක්. මම ඒකට කැමතියි. කිසි ප්‍රසාදිනී යශෝදා සිහින තරුවක් වෙන්න රූපේ බලපානවාද? ඇත්තටම මම හිතන්නේ රූපේ බලපානවා කියලා සාමාන්‍ය දුරට බලපානවා. ඒත් දක්ෂතාවය වාසනාව ඒ හැමදේම තියෙනවා නම් ඉදිරියට යන්න පුළුවන් කියලා හිතනවා. ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවද ඔබ රූමත් කියලා? මම හිතනවා මම ලස්සනයි කියලා.
ගීතේ තුලදී ඔයා ගත්ත අලංකාරවලට වඩා තව හොඳට අලංකාර ගන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙනවා. මට ඒ අලංකාර ගායනයේදී ඔයා ඒ ගත්ත අලංකාර මට ටිකක් මදි. අනිත් එක තමයි ඔයා මේ උච්චස්වර ගායනා කරන අවස්ථාවලදී මේ ගීතේදී ඔයා ගොඩක් වෙරදරනවා. ඒ වෙරදරන එකෙන් වෙන්නේ ඔයා ශ්‍රුති අස්ථාවර වීම වෙනවා සමහර අවස්ථාවලදී මේ ගායනයේදී උච්චස්වර ගායනා කරනකොට. ඒ ඇරුණකොට ඔයාට ලස්සන මිහිරි කටහඬක් තියෙනවා. හැබැයි මේ දේවල් ඔයා හදාගනී කියලා මට විශ්වාසයක් තියෙනවා. රදවානෙතමා හිත පාරනවා. ඔබ ගාන F sharp to A කියන්නේ තීව්‍රමාටු සිට 10 දක්වා. ඒ නිසා මම හිතනවා ඒක ඔබ ඒක හරියට ඒ කියන්නේ දෙවරම ගායනා කළේ ඒ ලෙසයි. අලංකාර ආදී ගැන මම හිතනවා ඔබ අලංකාර නරක නෑ. ඔබ අලංකාර අල්ලගෙන තියෙනවා. ස්ථාවරත්වයේ මධිකමක් තමයි තියෙන්නේ දෝ ගීතේ. සමහර තැන්වල අර විශ්වාසයක් නැතිකම නිකම් බයෙන් ගායනා කරන ගතියක් තමයි තිබුණේ. කෙසේ නමුත් ඔබට ගායන හැකියාවක් තියෙන බව, ඔබට දක්ෂතාවයක් තියෙන බව මේ ගායන තුලින් ඕනෑවටත් වඩා අපිට ඔබ පෙන්වන්න බැහැ. සේල මුතුමාල අන්දා යාවි කරකාර බන්දා ගෑනු ළමයාගේ සඳ පැයුසිනේ ඔන්න තනි නෑලුවායේ දෙන්න කිරි කොඩුවාගේ උංචි මන මාලි නව ජීවිතේ සුදුරු සයි මුහුණ පුරා රතුරු සයි හිනෙන්නේ මල්වාගේ මන මාලියෝ දෙව්දුවේ ආදේ හිනෙන්නේ මල්වාගේ මන මාලියෝ දෙව්දුවේ ආදේ සුදුරෝසයි මොහොන පුරා රතුරෝසයි දෝදනා සුදුරෝසයි මොහොන අද දවසේ මම හිතනවා මේ ගායනය පොඩ්ඩක් ඔයාට ගැලපුණ නැහැ කියලා. මම හිතනවා මේ ගීතේ නැතුව වෙන ගීතයක් ඔයා තෝරගෙන ගායනා කරා නම් හොඳයි කියලා. මොකද ඔයාට හොඳ හැකියාවක් තියෙන තරඟකරුවෙක්. මම හිතනවා සමිත මේ තෝරගත්ත ගීතේ තෝරගත්ත එක හොඳයි කියලා. මොකද දන්නවද? මම හිතනවා අපි ව්‍යාකූල කරනවද කියලා මේ තරඟකරුවන් අපි එක වෙලාවක කියනවා මේ ඔබ එක එක වර්ගවල ගීත ගායලා පෙන්වන්න ඔබ මේ වර්ගයෙන් විතරක් නෙවෙයි තව ශෛලීන්ගෙන් ගායලා පෙන්වන්න. මොකද හිතන්නේ මේ දැන් මෙයා මම හිතනවා මේ කටහඬ මෙයා චේන්ජ් කරලා මෙයා ගායනා කරා කියලා. මම ඒකට කැමති නෑ. මොකද මෙයාට තියෙන්නේ මාර ගැඹුරු කටහඬක් පළවෙනි වටේදී ඉතාමත් හොඳට තරඟ වැදුනා. අද නිකන් අමුතු විදිහට මම හිතනවා මේ එරංග පෙන්නුවයි කියලා එරංගගේ මුල් ගීතයට ඔබට ගිහිල්ලා ඒ අලංකාර ආදී අතින් එකතු කරලා සහ අන්තිම කොටසේදී සමිත මම හිතනවා අන්තිම කොටසේදී අර ඔයා කියපු තැන එයා ගායනා කළා. ඒ කියන්නේ එයාගේ ශෛලිය එයා පෙන්නුවා. ඒක හරියටම ස්ථාවරව පෙන්වලා දුන්නා එයා ගායන ශෛලිය. මම හිතනවා එයා ඊටම හොඳ ගැයීමක් කළා කියලා. මොකද අපි ව්‍යාකූල කරන නරකයි අපේ තරඟකරු. මේ දෙයට වඩා පළවෙනි වටේදී ඔයා ඊටමත් හොඳට ගායනා කරා. අද නම් මම නම් කැමති නෑ. මෙතුමා කැමති. ඔයාට හැබැයි හොඳ හැකියාවක් තියෙනවා. ඒකට මම ගොඩක් කැමති. ඒ හැකියාව ඔයාට විශිෂ්ට හැකියාවක් තියෙනවා. අද දවසේ නම් මම නම් කැමති නෑ. මේ මගේ වෙලාව. මම කැමති නෑ. හරි මගේ වෙලාව. අන්තිම අන්තරා කොටසේදී ඔබේ ශෛලිය ගායලා පෙන්නුවා. මම හිතනවා මේක ඊටාම හොඳ තරඟකාරී ක්‍රමවේදයක්. මේක ඊටාම හොඳ ඉදිරිපත් කිරීමක් හැටියට තමයි මගේ කල්පනාව. කෙනෙක් කියනවා ඔබට මේ ගීතේ ගැලපෙන්නේ නැහැ කියනවා. තව කෙනෙක් කියනවා මේ ගීතේ ගැලපෙනවා. කෙසේ නමුත් තමාගේ වාසනා ගුණයත් බලපාන කොච්චර දක්ෂතාවය තිබුණත්. ඉතින් ඒ නිසාම තමයි මෙවැනි මතවාද ගොඩනැගෙන්නේ. බලමු ඔබගේ ලකුණු තත්ත්වය අපි කැමති ලකුණු අපි උත් ලබා දෙනවා. ඒ අනුව ඉදිරියට යන්න පුළුවන් ද බැරිද කියලා බලමු. බොහොම ස්තුතියි.
තවත් තරංකරුවෙක් මාත් එක්ක ඉන්නවා. මයන්ත. තරුණ සේවා සභාවේ ඉගෙනුම ලබනවා. ඉතින් ඒ වගේ තැනක ඉගෙනුම ලබන ගමන් මේ වගේ තරංගයකට එන්න හිතුනේ ඇයි? තරුණෙක් වශයෙන් ගන්න ඕන හොඳම තීරණය තමයි මම අරන් තියෙන්නේ. තරුණ සභාවේ සංගීත කණ්ඩායමේ වැඩ කරන ගමන් මට හිතුණා මේකට ඇවිල්ලා මගේ දක්ෂතාවය තවදුරටත් ඔප්නංවාගෙන මේ රටේ හොඳ සංගීත දැනුමක් තියෙන හොඳ සංගීතඥයෙක් වෙන්න තමයි මගේ අදහස. සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් ආරන් වඩින්න පෙම්මුයන් දොරින් වලාතීරෙන් එහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් බිගුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්. මේ ගීතය ඇත්තටම ඔබ ඒ ගීතයේ මුල් ගීතයේ ආකෘතිය හොඳට අවබෝධ කරගෙන ඔබේ ක්‍රමයකට ගායනා කිරීමක් මේ. ඒක කිසි ගැටලුවක් නැහැ. මට තේරෙන ඍණාත්මක කාරණාව තමයි ඔබ මේකේ ස්වර ගැන විතරයි සැලකිලිමත් වුනේ. මේකේ ප්‍රේමණීය භාවය ඔබ ගත්තේ නැහැ කියන එකයි මගේ අදහස. තාම වියලි ස්වර ගැයීමක් හැටියට තමයි මට මේක ඇහුනේ. නමුත් ඒ ගීතයේ සුමට භාවය ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ හැකියාවට මම කැමතියි. මීට වඩා ඔයා හොඳට ගායනා කරා නම් හොඳයි කියන තැන මම ඉන්නවා. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. මට ඔයාව හොඳට මතකයි පළවෙනි වටේදී. අපි බලමු මොකද වෙන්නේ කියලා. තරංගය ඉතාමත් තරංගකාරී වටයක්. ගීතය තුළ තියෙන හැඟීම ප්‍රේමණීය බව පිළිබඳව ඔබ එච්චර හිතුවේ නෑ කියන එක තමයි මටත් හිතෙන්නේ. හැබැයි ඔබ දක්ෂ තරඟකරුවෙක්. අපි ඔබ අගය කරනවා. ජය වේවා. ස්තුතියි. මොන වගේ බලාපොරොත්තුද මේ තරඟයට ඇතුළත් වෙද්දී තිබුණේ? ඒ වගේම ඒ
බලාපොරොත්තු තව තරමක් දියුණු වෙන්නේ නැති. මොකද මේ වෙන විට තරඟ වට 3ක්ම ජයග්‍රහණය කරලා අන්ප්ලග් තරඟ වටේට ඔබ ඇවිත් ඉන්නවා. කොහොමද මේ මුලින් තිබිච්ච බලාපොරොත්තුව සහ මේ බලාපොරොත්තුව? තමයි මේකට මාව ගොඩක්ම නඹුරු කරේ පුංචි කාලේ ඉඳලම තාත්තයි අම්මයි තමයි මාව ගොඩක්ම මියුසික් පැත්තට මාව බර කරලා ඒ පැත්තට යන්න කියලා මට උනන්දු කෙරුවේ. අම්මගේ ලොකු හිණයක් තියෙනවා මම මේ තරඟෙන් ගොඩක් දුර යයි කියලා. මට ඕනේ මේ ෆීල්ඩ් එකෙන් ටිකක් හොඳ තැනකට ඇවිල්ලා මගේ අම්මව සතුටු වෙන විදියට හොඳ දෙයක් කරන්න. මට දැනුණ දේ තමයි ඔබට හොඳ හැඟීම්බර කටහඬක් තියෙනවා. හැඟීම්බර ගායනයක් කරන්නට උචිත ගීතයක් තමයි ඔබ තෝරාගත්තේ. තව පොඩ්ඩක් ඊට වඩා හරි අකුර, හරි ශබ්දය ගන්න සැලකිලිමත් වුණා නම් හොඳයි කියලා මම හිතනවා. ගීතය ඔබගේ ජීවය කරගෙන ගායනා කරා. ඒක හොඳ ගුණාංගයක්. මම කැමතියි ඔබගේ ගායනට. මහේෂ් ඇත්තටම මම ගොඩක් රස විඳා ඔයාගේ ගායනය. තව මදි කියලා හිතුණා. ඊගාව කොටසත් ගායනා වුණා නම් හොඳයි කියලා හිතුණා. හොඳ කටහඬක් තියෙනවා. ඉතාමත් ලස්සනට ගීතය ගායනා කරා. මම හිතනවා මේ තරඟෙන් ඉදිරියටම යා යුතු තරඟකරුවෙක් කියලා. මම හදවතින් සුබ පතනවා. මේ ගීතය ඇත්තටම ඔබේ හඬින් මේ ගායනා කිරීම පළමු කරුණ ඉතාම හොඳයි. දෙවැන්නේ හඬ ඉතා හොඳ හඬක් ඔබේ හඬ. තෙවැන්න මේ ගීතයේ අලංකාර. මේ ගීතයේ අලංකාර මුල් ගීතයේ තිබුණු අලංකාර වලට බොහෝ සෙයින් කිට්ටුයි. සමහර ඒවා ඒ අලංකාරමයි. සමහර ඒවා ඊටාම අලංකාර. ඔබ එකතු කළ අලංකාර. මේක මේ ගීතයට දුන් වෙනත් අර්ථකථනයක් කියලා මම කියන්න කැමතියි. කියන්නේ මුල් ගීතයේ ඔබේ අර්ථකථනය ඊටා බුද්ධිමත් එකක් මම ඒකට කැමතියි. කිසි ප්‍රසාදිනී යශෝදා සිහින තරුවක් වෙන්න රූපේ බලපානවා. ඇත්තටම මං හිතන්නේ රූපේ බලපානවා කියලා සාමාන්‍ය දුරට බලපානවා. ඒත් දක්ෂතාවය වාසනාව ඒ හැමදේම තියෙනවා නම් ඉදිරියට යන්න පුළුවන් කියලා හිතනවා. ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවද ඔබ රූමත් කියලා? මම හිතනවා මම ලස්සනයි කියලා.
පවිත්‍රාගේ ගායනය පිළිබඳව මට දැනුණ දේ තමයි ඔබට තියෙන මේ සියුම් තැන් පිළිබඳව හඳුනා ගැනීමේ හැකියාව අපි විසින් අගය කරන්නට ඕනේ. ඉතින් පවිත්‍රා ඉතාමත් හොඳින් ගීතේ ගායනා කරා. මට බොහොම සතුටුයි. ජය ප්‍රාර්ථනා කරනවා. පවිත්‍රා හරි ලස්සනයි ඔයා. පවිත්‍රාට ඉතාමත් මිහිරි කටහඬක් තියෙනවා. මට පොඩ්ඩක් දැනුණා හැම පේලියකදීම පවිත්‍රා අලංකාර ගන්නවා හැමතැනම. ඉතින් ඒකෙදී පොඩි අවලස්සන ගතියක් මට දැනුණා. ඒ අඩුපාඩුකම් හදාගන්න මම හිතනවා අද දවසේදී හොඳින් ගායනා කරා කියලා. අපි බලමු. මම හදවතින් සුබ පතනවා. හොඳ ගැයුමක් පවිත්‍ර පැහැදිලිවම. මම හිතනවා මේ ගායන හැකියාව ඔබ මේ වටින් ඉදිරියට ගෙනියන්නට ඕන තරම් ප්‍රමාණවත් කියලා. සංගීත ගුරුවරයෙක්ලු නේ? ඔව් දැනට මම ළමයි ටිකකට උගන්වනවා. සංගීත ගුරුවරයෙක් කියලා හිතා ගන්නත් අමාරුයි. මොකද මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය වෙනුවෙන්ද මේ වෙනස ඇති කරගත්තේ? එහෙමත් නැත්නම් මොනවද කියන්නේ? පොඩ්ඩක් පේනු වෙනස් කරගෙන මම තව සංගීත කණ්ඩායම වැඩත් කරනවා. මම හිතන්නේ يعني මගේ පේනුමට ළමයිට මොකක්වත් බාධාවක් වෙයි කියලා. මොකද එයාලගේ ඔළුව වලටයි මම කතා කරන්නේ. පේනුමෙන් බාධාවක් වෙයි කියලා මම හිතන්නේ මගේ සංගීත ජීවිතේ. සුදුරොසයි මුහුණ පුරා රතුරොසයි දෝතදා හිනෙන්නේ මල්වාගේ මනමාලියෝ දෙව්දුවේ ආදරේ හිනෙන්නේ මල්වාගේ මනමාලියෝ දෙව්දුවේ පුංචි මනමාලියේ දැන්ද හැඩකාරියුයේ මූණේ පෙම්පාට සඳ පාන වාගේ මන්ද සබකෝල වූයේ කවුද මොනවාද කිවේ දෙන්න මදහාස මුදු සාදේ සුදුරොසයි මුහුණ පුරා රතුරොසයි දෝතදා දහස් ගණන් යෞවනයන් සිහිනය උරගා බලන්නට ආවා. ඔවුන්ගේ හඬවල් විශේෂ හඬ පරීක්ෂණයකට මුහුණ දුන්නා. මූලික හඬ පරීක්ෂණය පළමු තරඟ වටේ විනිශ්චය මෙහෙව්වේ ඒ විශේෂ හඬ පරීක්ෂණ යාන්ත්‍රණය. ඒ අභියෝගයේ ජයගත් තරඟකරුවන් අන්ප්ලග් තරඟ වටේට රැගෙන ආවා. අද දවසේදී තරඟකරුවන් 8 දෙනෙක් සූදානමින් සිටිනවා අන්ප්ලග් තරඟ වටේ තරඟ වදින්න. ඊට ප්‍රථමයෙන් පිළිගන්න මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවට සංගීතය ලබා දෙන වාද්‍ය වෘන්දය දෙරණ ඩ්‍රීම් ස්ටාර් වාද්‍ය වෘන්දය.
හොඳයි. තරඟය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පිළිගන්න අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. කීර්ති පැස්කෝල් මහත්මයා, සමිතා මුදුන්කොටුව මහත්මිය වගේම නාදික ගුරුගේ මහත්මයා ඔබතුමන්ලව ආදරෙන් පිළිගන්නවා. අද අන්ප්ලග් තරඟ වටේ ප්‍රථම අවස්ථාව හිමි කරගන්නේ පවිත්‍රා උමයංගනි. හඬ